අර අපි කොහොම හරි කියන්නේ අන්න ඒව තමයි මේ පැත්තට ඇරලා. ඉනියට ගොස් අපිට අහන්න තියෙන ඇත්තටම අපිටවත් ඒක අහලා තේරුම් ගන්න බෑ. ඉතින් අපි ළමා ගීත ගත්තොත් දැන් ඉස්සර එකට ජීවත් වුණේ අම්මා තාත්තා පුංචි අම්මා බාප්පා ඔය ළමයි ඔක්කොම එකට හිටියේ එක පවුලක ළමයි 7 දෙනෙක්. ඉතින් අම්මා මේ ළමා ගීත ලියුණා. 60 ගණන් වල තමයි ළමා ගීත ලියුනේ මෑත කාලේ හරි අඩුයි. ඔය එකක් දෙකක් ලිය වෙනවා. ඉතින් මම ඉක්මනට මතක් කරගෙන යනවා ඔයාලා නේද දරුවන්ට කියලා දෙන්න. ඔය අම්මා තාත්තා ගැන ලියුච්ච ගීත තියෙනවනේ ළමා ගීත සුරතල්නාන්ගේ අපේ අම්මා ඔය වගේ ගීත. එතකොට මේ දැන් වගේ නෙමෙයි අර ඉස්සර ආච්චිලා සීයලා ඔය කතන්දර කියලා ඒ වටපිටාව හිටියේ. දැන් ළමයින්ට පරිකල්පන ශක්තිය කියන එක හරියට. දැන් ඉස්සර නම් අපි කතන්දර ඇහුවානේ අපි සින්දු ඇහුවා. දැන් සින්දු බලනවානේ. එතකොට සින්දු බලද්දී අපිට පෙන්නන එක තමයි ඔළුවට යන්නේ. හැබැයි අපි සින්දු අහද්දී අපි මවා ගන්නවා. නේද? අපි පරිකල්පනය කරනවා. දැන් හොඳට බලන්න අපි අහපු කතන්දර වල සුරංගනාවියෝ අපිත් එක්ක තාම ජීවත් වෙනවා. ඒ අපේ මනසේ තියෙනවා. ඉතින් දැන් ළමයිට අපි කතන්දර කියන්නේ නැහැනේ. කතන්දර කියන්නේ නැහැ. සින්දු අහන්න දෙන්නේ නැහැ. අපි සින්දු පෙන්නන එක කරන්නේ. එතකොට මේ පෙන්නන දේ තමයි බලන්නේ සමහර නියමාර්ථේ නොවෙන්නත් පුළුවන්. ඉතින් අම්මා තාත්තා ගැන. එතකොට ආච්චිලා සීයලා බාප්පලා පුංචි අම්මලා එකට හිටියා. ආච්චි සීයා ගැන ලියවිච්ච කවිය. මේ සින්දු තියෙනවා. මොනවාද මතක් කරගෙන යමු ඉක්මනට. කොණ්ඩ නමාගෙන හැරමිටි ගහගෙන. හැබැයි දැන් මේ කොණ්ඩ නමාගෙන හැරමිටි ගහගෙන ගීතේ කිව්වොත් අපේ මේ නාගරික දරුවන්ට ආච්චි මතක් වෙන්නේ නැහැ. මතක් වෙන්නේ නැහැ ඊළඟ හන මිනිස්සු. දැන් ආච්චිලා කොණ්ඩ නමාගෙන යන්නේ නැහැ. හැරමිටි ගහන්නේ නැහැ. චීත්තල් නින්නේ නැහැ. ආච්චිලාගේ කටේ දතුත් තියෙනවා. නේද? සුදු පාටක් දැන් කොණ්ඩ. සියල්ල වෙනස් වෙලා. අරකට කොණ්ඩේ බැලලා පිරිකලේ නැග පොළට ගිහිල්ලා එක්කෝ පුරවා හොලක් ගෙනල්ලා පරිසර ගමනින් සීයා ඇවිල්ලා දැන් මේ වගේ තියෙනවා. එතකොට මේ අනිත් අය ගැන සහෝදර සහෝදර අක්කා ගැන ලියවිච්ච ගීතෝ වැස්සක් නොවෙන්නේ කියලා. මල්ලිගේ පොඩි වැඩේට පුංචි සාරම නැතිනේ. උදේ සුපිපුණු මලක් බඳු ලකටියට පය ගුම මුදු අම්මා හරි ආදරෙන් හැදු මාගේ ළඟිගේ නවනි සුදු හිතර දේවල් කොහොම හරි ගන්නේ පාතාලකට හැරි නම්කි මගේ යන්න නැතිව බැරි එයත් හරි වගේ බලත් හරි දැන් මේ හරි සරලයි නමයි